කිටා ඔයා මොකද බිමට වෙලා එන්න උඩට අම්මා ළඟට. කිටා මේ බිමට වෙලා කාගෙදියද බලන් ඉන්නේ කවුද ඇවිත් ඉන්නේ කිටේ? කො කිටා කො ඇවිල්ලා. කිටේ පුතේ මෙන්න කොකෝ ඇවිල්ලා මේ. කිටිව බය කරන්න කොකෝ ඇවිල්ලා. ඔව් කිටි මේ දත් වලින් තමයි මගේ කිටියව අපා කන්නේ මෙන්න මේ කොකෝ. මෙන්න මේ නියපොතු වලින් තමයි ඌරන්නේ. මේක මාවට ඌරයි පුළුවන් නම්. එහෙමට මේ එපා දැක්කද? එපා කියන්නේ කොහමද කොකෝ කන්න බොන්න දෙනවා නම් මම කරන හැම අඩත්තේටක් මම ඉවසගෙන ඉන්න ඕනේ. මොකද දෙන්නේ බිස්කට්. ඔයාට බිස්කට් ලැබෙන්නේ කොහෙන්ද කියලා කියන්නකෝ. අපේ ගෙදරින් විතරයි රසගුණ පිරි බිස්කට්. ඔය මොකද ඇස් දෙක ඔහම වාගෙන ඉන්න බාගෙට. අරගෙන ඉන්නවා කො ඇස් දෙක ටිකක්. කො අරින්න කිව්වේ ඇස් දෙක. ඔකුයි චූටි හැක් තියෙන චූටි හැක්. ඇස් දෙක වාගෙන ඉන්න හොර ගෙඩිය. මගේ හොඳ පුතා සුදු පුතා ලියෝ පුතා. හොඳ ළමයා ලියෝ. මේ මොකද්ද මේ වෙන්නේ කියලා ලියෝ කල්පනා කරනවා. එලොවත් දෙලොවත් අතර තනි වෙලා. ලීසා කෙල්ල නිදිරි. ලීසා කන වැඩ කොහොමද වැඩේ? නම කියපු ගමන් කන. ඔයයි. කිටි ඔන්න ඔයගේ තරහකාරයා ගෙදර ඇවිල්ලා. ඔව් කොකෝව ඇවිල්ලා. පාටු මොකද රත්තරම් පාටු ඔතනට එලා ඉන්න බිස්කට් ඉල්ලගෙන. නන්න කොහලා නාන කෝ කියලා. නාන්න ගිහිල්ලා හෝ නාන ඉටි ගමන් තාම ටුවර් යනවනේ. ඔය නාන දැන් ඔය මට මූණ දෙන්න බැරුව ඉන්නේ ලැජ්ජාවේ. පැනලා ගියානේ. ඊයේ රෑ නූනු නාන පැනලා ගියා. මම රෑ කීපාරක් දොර ඇරගෙන නාන කියලා කතා කරාද? නාන රෑජාමි හොරෙන්ම බෑලා පැනලා ඇවිල්ලා නිදි ගෙදර. මම ඇවිල්ලා උදේ 6ට බලනකොට ඔන්න ඉන්නවා. බාණ්ඩයක් මේක. මේ බසලේ කොහොමද දන්නේ අර උඩට නැග ගත්තේ. එඳ උඩටත් නැග ගන්න බෑ. ඒ තරම් බඩ ලොකු බඩක් තියෙන ලොකු බඩක්. බඩ ලොකු තඩි පූසමගේ. එන්න කන්න දෙන්න. කො ස්කයි පැනලා ගියානේ. මෙයා මේ ඉන්නේ බිස්කට් දෙනකන්. කිටි ඔය බිමට වෙලා උඩ බලාගෙන ඉන්නවා. ගෙදර කොල්ලා බිම අල්ලපු ගෙදර කොල්ලා උඩ. අම්මපා ගිය කල මේ එන්නකෝ. චාචෝ හොමින්. මම දැන් ඊයේ මේ බෝල් වගේක් ගන්න ගියා. මේ පොඩි එක නෑ ලොකු එක විතරයි ඒ ෂොප් එකේ තිබුණේ. පෙට් ෂොප් එකේ. ඒ බෝල් එකක් 1000 ගාණක්. අනේ ඉතින් මං හිතුවා බෝල් එකක් ගන්න සල්ලිට මට තව බිස්කට් පැකට් ටිකක් අරන් පූසම්ම කන්න දෙන්න පුළුවන් කියලා. ඒ වුණාට බෝල් ටිකක් ගන්න ඕනේ. අඩු ගානට කොහෙද දන්නේ තියෙන්නේ. මොකද අපි යන තැන් වල හරි ගානක් අපි යන කියන්නේ මං යන තැනකුත් නෑ. ඔය ඉන්දරේටලා ඊයේ බේත් ගන්න ගියානේ. ඒක ගැන විස්තර ටික මං දාන්න. රණ්ඩු එපා. කිටි එන්න පුතේ. දැන් කිටි මේ බෝල් එකෙන් කීරවත් කන්නේ නෑ. මේ ළඟට ඇවිල්ලානේ ඉන්නේ. ඔව්.